මීඩියා වලට තිබ්බ ආදරේ නිසාම මට මීඩියා කරන්න ඕනේ වුණා. මට ඉස්කෝලෙන් අයින් වෙන්න ඕනේ උනේ නෑ වගේම තමයි. ඒ නිසා මම මේ රිස්ක් එක ගත්තා. මම සර් විශ්වාස කළා. මම මීඩියා තෝරගත්තා. මම සර්ගාලා ඉවරෙව්වා සර් මට මීඩියා කරන්න ඕනේ. ඉස්කෝලේ ගුරුවරයෙක් නෑ සර් කියලා. සර්ගේ වචන මම විශ්වාස කරා. සර් කිව්වා පුතේ අපි කරමු මේක කොට දාගමු කියලා. මම සර් විශ්වාස කරා. ඉතින් එදා ඉඳන් අද වෙනකම්ම සර් අපේ පිටිපස්සේ හිටියා. අපි හැමෝගෙම මගේ පිටිපස්සේ හිටියා. අපි හැමෝම හැම වෙලේම සර් මොටිවේට් කරා. අනිත් දේ තමයි සර් මගේ විෂයන් ගැනම හොයලා බලුවා. මම ගොඩක් විෂයන් වලට හරි ක්ලාස් මට හම්බුන්නේ නැහැ. මම ක්ලාස් 5-6කට ගිහලා අන්තිමට තමයි හරිම ක්ලාස් එක ගත්තේ. ඒත් මීඩියා ක්ලාස් එක මම කවදාවත් වෙනස් කරේ නැහැ. ඉස්සෙල්ලා මම ආවේ ප්‍රදීප් සර් ගාවට. ඉතින් ප්‍රදීප් සර් වෙනස් කරන්න මට ඕනේ නැහැ. මොකද ඒ තරමටම සර් හොඳටම ඉගෙනුවා. සර් තරම් මීඩියා ගුරුවරයෙක් නැහැ. මීඩියා නම් ප්‍රදීප් සර් තමයි. ඉතින් සර් නිසා මේ විදිහේ රිසල්ට් එකක් මට ගන්න පුළුවන් වුණා. මට අනිත් විෂයන් වලටත් හොඳම දේ තමයි නන්දි මල්ලි. ඔයාලට ඕනෙම දැන් සර් මට හැම විෂයකටම ගුරුවරයෙක් දුන්නා. මට සිංහල ගුරුවරයෙක් ඕනි, ඉතිහාස ගුරුවරයෙක් ඕනි කිව්වහම සර් ඒ ගුරුවරුන්ටත් කතා කරලා එයාලත් එක්කත් එකතු වෙලා මට ඇත්තටම ගොඩක් ලොකු සහයෝගයක් සර් දුන්නා හැමෝටම එහෙමයි. ඉතින් ඔයාලත් සර් ගැන බය නැතුව විශ්වාස තියන්න. සර් කියන දේවල් හරියටම කරන්න. අනිත් දේ තමයි සර් අපිට පැනලක් තියෙනවා. පේපර්ස් ඔයාලටත් බඳින්න නැති. ඇත්තටම සර් බඳින්නේ ආදරේට. ඒ නිසා සර් කියන විදිහට හරියටම වැඩ ටික කරන්න. සර්ගේ ටියුට් එකෙන් සර් අපේ ටියුට්ස් ටික ඔක්කොම හදලා තියෙන්නේ ගුරුවරයෙක් පොතෙන්. ඉතින් ඒ නිසා සර් දීලා තියෙන ටියුට් ඒ විදිහටම බලලා ඔයාලා පාඩම් කරන්න. සර් හයිලයිට් කරන්න කියන දේවල් ඒ වෙලාවට කරලා සර් ඊට පස්සේ ඔයාලගේ රිවිෂන් වලත් එහෙම තමයි. ඒ විදිහටම සර් පුදුම විදිහට අපේ තියරි ටික විතරක් නෙමෙයි අපිට ප්‍රශ්න આવුත් උත්තර ලියාගන්න පුළුවන් විදිහට අපි හැමදේම හරි අස්සෙන් සර් හදනවා. ඒ නිසා සර් ගැන ඔයාලා ඔය තියලා තියෙන විශ්වාසය විදිහට වැඩගෙන හැබැයි සර් කියන විදිහට කරන්න. සර් පේපර්ස් ලියන්න එනකම් කල් කරන්න එපා. අනිවාර්යෙන් ඇවිල්ලා ලියන්න. මොකද අපිට කොච්චර අපි පාඩම් කරත් වැඩක් නැහැ. අපිට උත්තරේ ප්‍රශ්න ආවම අපිට උත්තරේ ලියා ගන්න බැරි නම් ඒ නිසා සර් කියන විදිහට වැඩ කරන්න. ඔයාලා හැමෝටමත් උසස් පෙළ විභාගයේ ශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් විදිහට ප්‍රාර්ථනා කරනවා.